පොය දවසට පන්සල් ගිහිල්ලා සිල් ගන්න එකද බුද්ධාගම කියන්නේ? නැත්නම් තමන්ගේ ජීවිතේ තමන්ට වෙච්ච වැරදි හරි තමන් කරපු දේවල් හරි 550 ජාතක පොතේ පස්සේ කාලෙකදී ලියවිච්ච ලස්සන සුරංගනා කතා හරි රජ කතා හරි බුදුදහම කියලා දේශනා කරන එක ඒකද බුද්ධාගම කියලා කියන්නේ. එහෙම නැත්නම් හැමදාම හඳුන් කුරක් පත්තු කරනවා නැත්නම් අපි බොමලුවට ගිහිල්ලා වතුර ටිකක් වක් කරා කියලා ඒකද බුද්ධාගම කියලා කියන්නේ. අපි පින් කරනවා පව් කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි බොන එක අවුල්. අපි ආතල් ගන්න එක අවුල්ද? අපි හැමදාම බුද්ධාගමෙන් කරන්නේ නෙගටිව් පැත්තට හිතන එකද? මම කියලා දෙයක් නැද්ද? මේ කිසි දෙයක් නැද්ද? හැම දෙයකටම ඇලෙන්න එපා ගෑවට ඒ හැමදේම කරන්න ඕනේද නැද්ද? ඇයි හැමදේම නෙගටිව් විදියට බුද්ධාගමේ දැකලා තියෙන්නේ? මේක ඇත්තටම බුද්ධාගමද? මම ඕගොල්ලන්ට අද කාලේ නූතන විද්‍යාව මේ කාරණාව පැහැදිලි කර ගැනීමට උදව්වක් විදියට විතරක් භාවිතා කරලා ඕගොල්ලන්ට මම තේරුම් ගත දේවල් වලින් ඕගොල්ලන්ට තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද ඒ කාලේ අවුරුදු අපි කියමු වසන වශයෙන් 2600කට කලින් ඒ කාලේ සමාජයේ පැතිරිච්ච භාෂාමය සහ සංස්කෘතිමය වචන භාවිතා කරලා තමයි එයා අවබෝධ කරගත්ත විද්‍යාව අද කාලේ කුඩාම තැනුම් එකකේ ක්වන්ටමය කියලා නම දැම්ම වගේ ඒ කාලේ එයාගේ පරිසරයේ තිබිච්ච වචන භාවිතා කරලා නම් දාලා එයා දන්න විද්‍යාවක් අපිට හඳුන්වන්න උත්සාහ කරේ. ඒ හින්දා විද්‍යාව භාවිත වෙන වචන අපිට පැහැදිලි කර ගැනීමේ ලේසියක් විදියට මම භාවිතා කරලා ඕගොල්ලන්ට දන්න දේවල් කියලා දෙන්නම්. නූතන විද්‍යාවට අනුව කුඩාම තැනුම් එකකයේ ක්වන්ටම් එක කියලා ගත්තොත් බෞද්ධ දැනුම් දර්ශනයේ එයාගේ දැනුම් පද්ධතියේ එයාගේ වටපිටාවට අනුව එයා දාපු නම අපි කියමු රූපයක් කියලා. මේ වගේ අපිට හඳුන්වා දීපු රූප 28ක් තියෙනවා. මේසයක් ගත්තොත් එහෙමලා මේසයක් කඩාගෙන ගියොත් එහෙමලා අපිට මුලින්ම කකුල් හතරක් සහ ලී කෑල්ල වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක තව කැඩුවම ලී කුඩු විදිහට වෙන් කරගන්න පුළුවන්. ඕක තවදුරටත් කඩාගෙන ගියාම ක්වන්ටමේ දක්වා කඩා ගන්න පුළුවන්. ওই විදිහට අපිට විද්‍යාවේදී හඳුන්වනවා වගේම අපේ මේ බුද්ධ දර්ශනයේදී හඳුන්වලා තියෙනවා කුඩාම තැනුම් එකකේ විදිහට අපි රූප කියලා අපි 28ක් හඳුන්වලා තියෙනවා. ඒ 28ේදී ඒවයි එක ಗುಣ තමයි හඳුන්වලා තියෙන්නේ. තවදුරටත් ඒවට අපිට කියන්න වෙන්නේ ඒවයි ಗುಣ අනුව තමයි නම් කරන්න වෙන්නේ. ඒක යම්කිසි ගුණයක් දක්වන. ඒවලට බයෝමැත්ස් කරා නම් තවදුරටත් ඉගෙන ගන්න කෙනෙක් නම් මේවා අද කාලේ විද්‍යාවේ භාවිත වෙන නම් භාවිත කරලා ඕගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම පැහැදිලි කරන්නේ ඒ අභිධර්මයේ තියෙන භාවිත වෙන වචන අනුව භාවිත කරලා. එතකොට මේ 28 රූපේ කුඩාම තැනුම් ඒකකයක් හැදලා තිනවා. පළවෙනි තැනුම්ගේ හැදලා තිනවා. මේ 28න් අනිවාර්ය 8ක් එකතු වෙලා පළවෙනි තැනුම් එකේ හැදලා තියෙනවා. මේකට කියනවා සුද්ධාෂ්ටකයක් කියලා. රූප 28 එක ගුණ අණුව ඒවා වර්ග කරලා තියෙනවා. තම තැනුම් එකක 8ක් එකතු වෙලා තමයි මේ යම්කිසි පළවෙනි තැනුම් එකේ හැදලා තියෙන්නේ. ඒ තැනුම් එකට අපි නම දැම්මා සුද්ධාෂ්ටකය කියලා. අපි මෙච්චර කල් මේ නම් අහලා තිබ්බට අපි මොන ඒකකින්ද මේව අවබෝධ කරගන්න ඕන මොන තත්ත්වෙන්ද මේව හිතන්න ඕනේ කියලා හරියට දැක්කේ නැති හින්දා විහිළුවක් විතර මේව තේරුණා. ඒ යට තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන්නේ. මේ 8 යම් කිසි ගුණයක් තියෙන්නේ. ඒ කියන්නේ කුඩාම තැනුම් එක අපි මේව හිතන්න ඕනේ හැම වෙලේම ක්වන්ටම් මට්ටමෙන් වගේ ඒ මට්ටමෙන් අවබෝධ කරගන්න ලේසි සඳහා මේ මට්ටමෙන් කියලා අපි හිතමු. ඒ කියන්නේ කුඩාම තැනුම් ඒකක තමා මේවා. ඒවා ඒ 8ක් එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. ඒ 8 පඨවි කියලා කියන්නේ ඝන ස්වභාවය, තද ස්වභාවය. ආපෝ කියලා කියන්නේ ගලන පැතිරෙන ස්වභාවය. තේජෝ කියලා කියන්නේ රස්නේ සීතල ස්වභාවය. ඒ කියන්නේ සීතල අඩු වෙන තැන රස්නේ අඩු වෙන තැන සීතලයි. ඕක අපි මෙච්චර කල් ගුණ දෙකක් දැක්කා වගේ දැක්කට ඕක අරකට සමාන කරන්න පුළුවන්. ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ පිම්බෙන වගේ ස්වභාවය. පිම්බෙන හැකිලෙන වගේ ස්වභාවයක් ගුණයක්. ඔළුවේ තියාගන්න මේවා ගුණ. ඊට පස්සේ වර්ණ කියලා කියන්නේ යම්කිසි පාටක් කියනට වඩා සංකීර්ණ දෙයක් පෙනීමක් ලබා දෙනවා වගේ ගුණයක්. හරිද? ගුණයක්. වර්ණ ගන්ධ කියලා කියන්නේ අපිට දැනෙන දේවල් මට්ටමින් අපි හිතමු. එතකොට අවබෝධ කරගන්න ලේසි. එතකොට රස කියලා කියන්නේ ඒකත් ඒ වගේ යම්කිසි රස ගුණයක්. ඒ කියන්නේ අපි කියමුකෝ එක කෑම වර්ග වලට සහ කෑම නොවන වර්ග දේවල් වලට එක රස ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ ඒ ගුණය හින්දා කියලා අවබෝධ කරගමු. එතකොට ඕජා කියන එක අපි පස්සට තියාගමු. නැත්නම් සරලව කියන්නම්. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. ඒක අපි අර දේවල් ඉගෙන ගත්තාම තේරුම් ගන්න ලේසි. දැනට තියාගන්න පෝෂණ ගුණය. පෝෂණ ගුණයක් ඒ යම්කිසි ගුණයක්. හරිද? ඒ කියන්නේ තේරුම් ගන්න ලේසියට අපි ගමු ඇපල් ගෙඩිය ඝන ස්වභාවයෙන් හැදිලා තියෙන. අපි තව දෙයක් දැනගන්න ඕනේ මේ කුඩාම තැනුම් එකේ සුද්ධාෂ්ටකයේ අපි 100%යි කියලා ගත්තොත් මේක හැම එකේම ගානට 12.5 වටක් එකතු වෙලා නෙමෙයි මේ 100% හැදිලා තියෙන්නේ. සමහර විට මේකේ එක ස්වභාවයක් එක ගුණයක් 99%ක්ම වෙන්න පුළුවන්. ඒ 99 ඉතුරු අතර බෙදලා ගිහිල්ලා හැදිලා වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් එකතු වෙලා තමයි ඒ වගේ සුද්ධාෂ්ටක ගොඩාක් එකතු වෙලා තමයි මේ ඇපල් ගෙඩිය හැදිලා තියෙන්නේ. ඒ ඇපල් ගෙඩියේ අපි කද්දී රසක් එනවා. අපිට යම්කිසි පාටක් සහ පෙනීමක් තියෙනවා. ඒක වර්ණ. එතකොට ඒකේ ඔන්න ඕකේ අර ඒක කන ගුණේ ඒකෙන් ලැබෙන අපේ ඇඟට පෝෂණ කියලා ගුණයක් ලැබෙනවානේ. ගුණය එන්නේ ගුණය තමයි ඕජා කියලා අපි යම්කිසි අවබෝධයක් ගමු. අතක තියාගෙන මේ 8ට අර මං කිව්ව 28න් දේවල් එකතු වෙලා රූප හැදෙන්න පුළුවන්. ඒවට කියනවා රූප කලාපයක් කියලා. ඒක ඔළුවේ තියාගන්න. හරිද? ඒ කියන්නේ මේ 8 තමයි කුඩාම තැනුම් එකකේ පොදු එකකේ හැම මොන රූප කලාපයක් ගත්තත් මේ 8 අනිවාර්යයෙන්ම තියෙනවා. මේ 8ට අර කිව්ව 28න් දේවල් එකතු වෙලා හැදෙන්න පුළුවන්.
අන්න ඒ වගේ ඒ එක ගුණ අඩු වැඩි වෙලා හැදෙන හින්දා තමයි මේ ලෝකේ හැමදේම එක විදිවලට හැදලා තියෙන්නේ. ඒක තමයි කුඩාම තැනුම් එක කියලා අපි හඳුන්වන්නේ. මෙච්චර කල් හිතාගෙන ඉඳපු දේ නෙවෙයි. මේකේ තවදුරටත් ගැඹුරට තියෙනවා. අපේ කොහොමද දෘෂ්ටි විතාණයෙන් ඇහැට පෙනීම ලබා දෙන්නේ? ඒ ඇහැට පෙනීම අපි කොහොමද දේවල් ඇහෙන් කැප්චර් කරගන්නේ? එතකොට කොහොමද අපේ කන් දෙකට සද්ද ඇහෙන්නේ? ඇහි කණේනිකාව ගැන කොහොමද ගොළු බෙල්ලෙක්ගේ හැඩේ කට හැඩේ වගේ දේවල් කනේ තියලා සද්ද දේවල් ගන්නෙ? ඒ හැමදේම මේකේ හඳුන්වලා තියෙනවා. හදවතේ කොහොමද දේවල් ගන්නෙ? මේ ලෝකේ දේවල් මම ප්‍රධාන කාරණා පහක් යටතට බෙදනවා. ඒ කාරණා පහේ ජීවීන් හැදිලා ඉන්නේ දේවල් තුනක් එකතු වෙලා. මේ විශ්වයේ එක එක තැන්වල ඉන්න ජීවීන් ඔක්කොම එක්කෝ මේ දෙකක් වෙන්න පුළුවන්, නැත්නම් මේ තුනම එකතු වෙච්ච ජීවීන් වෙන්න පුළුවන්, නැත්නම් තනි ජීවීන් ඉන්න පුළුවන්. ඔහොම කට්ටියගෙන් හැදිලා ඉන්නේ මේ තුන එකතු වෙලා. ඒ තමයි පළවෙනි එක රූප. රූප 28ක් තියෙනවා. චිත්ත 89ක් තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. එතකොට මෙන්න මේ සෙට් එක එකතු වෙලා තමයි ජීවීන් කියන ටික හැදිලා ඉන්නේ. සමහර කට්ටියට සිතිවිලි විතරක් ඉන්න ජීවීන් ඉන්නවා. එතකොට ඒවා අපිට මේ රූප කියන භෞතික ස්වභාවයෙන් හැදිලා අපිට මේ වයින් විතරක් හැදිච්ච ජීවීන් දකින්න බෑ. දෙයියෝ කියලා කට්ටිය ඉන්නවද? ඒව ඇත්තටම තියෙනවද? හැමදේම අපි මේවා දැනගන්න ඉස්සරහට සම්බන්ධ වෙමු. එහෙනම් එතකන් ජය වේවා.